රොමේනියාවේ උස කඳු අතර වලාකුළු වලින් වැසුණු මීදුමෙන් පුරුණු අමුතු හැඩයේ ගල් වලින් වටවුණු ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශය ගැන අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ අභිරහස් කතා පැතිරෙනවා. සමහරු කියන්නේ මේ කඳු අතර පුරාණ රහස් සැඟවිලා තියෙනවා කියලා. තවත් අය කියන්නේ මෙතන තියෙන ගල් නිර්මාණ සාමාන්‍යයෙන් ස්වභාවික නිර්මාණ නෙවෙයි කියලා. ඒ වගේම මේ කඳුකරය පිටසක්වල ජීවීන් අමුතු ශක්තියින් සහ රහසිගත ස්ථාන ගැන කතා කරන මිනිසුන් අතර ඉතා ප්‍රසිද්ධ කන්දක්. අද අපි යන්නේ රොමේනියාවේ බුචේජී කඳුකරයට. බුචේජී කඳුකරේ තියෙන්නේ රුමේනියාවේ මධ්‍යම ප්‍රදේශයේ. මේ ප්‍රදේශය කඳු නැගීම් ස්වභාවික සුන්දරත්වය සහ ශීත කාලයේ හිම නිසා සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය කඳු පන්තියක්. උස කඳු, ගැඹුරු නිම්න ගල් කඳු, ඝන වනාන්තරය මේ හැමදේම එකට එකතු වෙලා මේ ප්‍රදේශයට විශේෂ පෙනුමක් ලබා දෙනවා. නමුත් සංචාරකයන්ව විශේෂයෙන්ම ආකර්ෂණය කරන දෙයක් තියෙනවා. ඒ තමයි අමුතු හැඩයේ විශාල ගල් නිර්මාණ. මිනිස් මුහුණක් වගේ පෙනෙන ගල. බුචේජී කඳුකරයේ තියෙන වඩාත්ම ප්‍රසිද්ධ ගල් නිර්මාණයක් තමයි මේ මිනිස් හිසක් වගේ පේන විශාල ගල. ඒකට ස්පින්ක්ස් කියලා නමක් භාවිතා කරනවා. ඈත ඉඳන් බලද්දී ඒ ගල ඇත්තටම මිනිස් මුහුණක් වගේ පේනවා. ඒ නිසා මේ ගල මිනිසුන්ගේ අවධානයට ලක්වීම පුදුමයක් නෙවෙයි. නමුත් මෙතනින් තමයි අභිරහස් කතාව පටන් ගන්නෙ. සමහරු කියන්නේ මේ ගල්වල ස්වභාවික හැදුණු එකක් නෙවෙයි කියලා. පුරාණ මිනිස්සු විසින් මේක නිර්මාණය කළා කියන අදහසක් තියෙනවා. තවත් අය කියන්නේ මේක ඉතා පැරණි ශිෂ්ටාචාරයකට සම්බන්ධ දෙයක් කියලා. හැබැයි විද්‍යාඥයින් සහ භූවිද්‍යාඥයින්ගේ අදහස අනුව මෙවැනි ගල් හුළඟින් වර්ෂාව හිම සහ කාලයක් සමග සිදුවන ස්වභාවික ගල් කාදෙන නිසා ඇතිවිය හැකි කියලා. ඒ නිසා මේක මිනිස්සු හදපු නිර්මාණයක් කියලා තහවුරු කළ සාක්ෂියකුත් නැහැ. තවත් අමුතු ගල් නිර්මාණයක් තියෙනවා. මේ කඳුකරයේ තවත් ප්‍රසිද්ධ ස්ථානයක් තමයි විශාල ගල් කිහිපයක් එකට එකතු වෙලා තියෙන ප්‍රදේශයක්. මේ ගල්වල හැඩය මිනිස්සුන්ට විවිධ දේවල් මතක් කරලා දෙනවා. කෙනෙකුට සත්වයෙක් වගේ පේනවා, තවත් කෙනෙකුට මිනිස් හිසක් වගේ පේනවා. ඒ නිසා මේ ගල් වටා විවිධ ජනප්‍රවාද ඇති වෙලා තියෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. මිනිස් මොළය ස්වභාවික දේවල් අතර හුරු පුරුදු හැඩ හඳුනා ගන්න ඉතාමත්ම කැමතියි. ඒ නිසා වලාකුළක, ගලක හෝ ගස්වල හැඩයක මිනිස් මුහුණක් පේන්න අපිට පුළුවන්. මේකේ පිටසක්වල ජීවීන් ගැන කතාවකුත් තියෙනවා. බුචේජී කඳුකරේ වටා තියෙන ජනප්‍රියම අභිරහස් කතාව තමයි පිටසක්වල ජීවීන් සම්බන්ධ කතාව. සමහරු කියන්නේ මේ කඳුකරයට අමුතු ආලෝක පේන බව. තවත් අය කියන්නේ මේ ප්‍රදේශයට විශේෂ බලයක් තියෙනවා කියලා. ඒ වගේම මේ කඳුකරේ යට රහසික ස්ථානයක් තියෙනවා කියලා කතන්දර අන්තර්ජාලයේ බොහෝ කාලයක් තිස්සේ පැතිරෙනවා. මේ කතාවලින් බොහොමයක් තහවුරු කළ ඉතිහාසයක හෝ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙලා නැහැ. ඒවා බොහෝ විට ජනප්‍රවාද, කටකතා සහ අභිරහස් කතා විදිහට තමයි පවතින්නේ. කඳුයට රහස් කාමරයක් ඇත්තටම තියෙනවා. බුචේජී ගැන කතා කරන විට නිතරම ඇහෙන තවත් කතාවක් තමයි මේ කඳු පන්තිය ඇතුලේ විශාල රහස් කාමරයක් තියෙනවා කියන එක. ඒ කාමරය තුළ පුරාණ රහස් තොරතුරු හෝ මිනිසුන්ට තවමත් හඳුනා ගන්න බැරි තාක්ෂණයක් තිබෙනවා කියලා සමහරු කියනවා. තවත් කතා අනුව ඒ ස්ථානෙට අසාමාන්‍ය ශක්තියක් තියෙනවා කියලා කියනවා. නමුත් මේවාට විශ්වාස කළ හැකි විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරලා නැහැ. ඒ නිසා අපිට මේ කතාවලට ඇත්ත කියලා කියන්නත් බැහැ. හැබැයි මේ වගේ කතා තමයි බුචේජී කඳුකරය වටා තියෙන අභිරහස් බව තවත් වැඩි කරන්න. ඇත්තටම මේ ස්ථානයේ විශේෂත්වය මොකක්ද? අභිරහස් කතා පැත්තකින් තියලා බැලුවත් බුචේජී කඳුකරය කියන්නේ ඇත්තටම විශේෂ ස්ථානයක්.
කඳු මුදුනට ගිය විට පහළින් පෙනෙන විශාල භූමි ප්‍රදේශය, මීදුමෙන් වැසුණු කඳු, හිමෙන් වැසුණු ගල්, ඒ වගේම සවස හිරු බැස යන වෙලාවේ පේන දර්ශනය, මේ හැම දෙයක්ම මේ ප්‍රදේශයට වෙනස්ම පෙනුමක් ලබා දෙනවා. ඒ නිසා අභිරහස් කතා නැති වුණත් බුචේචි කඳුකරය සංචාරය කරන්න වටිනාම ස්ථානයක්. එහෙනම් ඇත්ත මොකද්ද? ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා, මේ ගල් නිර්මාණ පුරාණ මිනිස්සු හදපු දේවල්ද? කඳු ඇතුලේ ඇත්තටම රහස් ස්ථාන තියෙනවද? පිටසක්වල ජීවීන් ගැන කියන කතා ඇත්තද? නැත්තම් මේ හැම දේම මිනිස්සුන්ගේ සිතුවිලි සහ ජනප්‍රවාද වලින් නිර්මාණය වූ කතාද? අද වෙනකම් ඒ ප්‍රශ්න වලට තහවුරු කළ පිළිතුරක් නැහැ. ඒ නිසා බුචේචි කඳුකරේ සැබෑ අභිරහස සමහර විට ඒ කඳු අතරම නෙවෙයි. අපි ඒව ගැන හිතන විදිය තුළ වෙන්නත් පුළුවන්. අද අපි ආවේ රොමේනියාවේ බුචේචි කඳුකරයට. ලස්සන ස්වභාවික දර්ශන වලින් පිරුණු, ඒ වගේම විවිධ අභිරහස් කතා වලින් වට වුණු ස්ථානයකට. මේ කතා වලින් මොනවා ඇත්තද මොනවා ජනප්‍රවාදද කියලා තීරණය කරන්න අපිට අමාරුයි. හැබැයි අභිරහසක් කියන්නේ හැම වෙලාවෙම බය හිතන දෙයක්ුත් නෙමෙයි. සමහර වෙලාවකට අපිට තවම සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි ලස්සන දෙයක්. මේ තමයි රොමේනියාවේ අභිරහස් ස්ථාන මාලාවේ දෙවන කොටස. තවත් අලුත් කතාවක්, තවත් අලුත් තැනක් එක්ක ඉක්මනින් හමු වෙනවා.